ඒකට උත්තර දෙන්න පොඩ්ඩක් අමාරුයි. මොකද කරන්නේ? අම්මි කිව්වද නැද්ද දන්නේ නැහැ. හැබැයි ඔව් මට කිව්වා ඊයේ. කිව්වා පෝස්ට් එක. ඒක මට එච්චර මේ හොඳට ඒක හොඳම නෑ අපි. ඔව් ඒක පොඩ්ඩක් මට ටිකක් වැදුනා මේ ටිකක් අමාරු විදියකට ඉතින් මේ ඒක තමයි පොඩ්ඩක් ඒකෙන් අයින් වෙන්න තමයි හිතන්නේද. ඔව්. මට තේරෙන්නේ නැති ඇයි මට කියන්නේ මට තේරෙන්නේ හේතුඵල සකස් වෙන්නේ මට ඒ විදියටම එකක් පස්සේ එකක් වෙන්නේ ඇයි කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ. ඔව්. ඒ කියන්නේ මේ ඔව් දැන් මේ මට වෙනවා කියන එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඔව් මට තේරෙනවා මම කියලා කියන්නේ මට දසිත් හැටියට වෙලෙ එක නෙවෙයි. මට තේරෙන්නේ නැත්නම් මම අම්මිගෙන් උත් අද උදේ ඇහුවා මට මේ ප්‍රශ්නේ තාම ඔළුවේ තියෙනවා මට ඒකට හරියට උත්තරයක් ඔව් ඇවිල්ලා නැහැ මං හිතුවා මල්ලි පොඩ්ඩක් අහන්නයි. මොකද මට තේරෙන්නේ නැති මල්ලි දැන් හරි දැන් මම නිකන් කියන්නේ අම්මි නෙවෙයි කියන්නේ අම්මි කියන ඔතනින් එක්කෙනයි මමයි දැන් මේ සම්මුති ලෝකේ ඉන්නානේ. හැබැයි දැන් අම්මිට එක විදියකට මේ ওই දේවල් සකස් වෙනවනේ අම්මි ලෙඩ වුණා උගුණා රකුණා මෙහෙම වුණා. දැන් ඒ වගේම තවත් මිනිස්සෙක් ඉන්න පුළුවන් නම් මන් දන්නේ මගේ එහා පැත්තේ ගෙදර හරි කවුරු හරි ඉන්න තව මිනිස්සෙක්ට එයාගේ ජීවිතේට ඒක ඒ විදියට එහෙම සකස් වෙන්න පුළුවන්. ඔව්. මට තේරෙන්නේ නැති මට මේ විදියට දේවල් මෙහෙම මේ කියන්නේ එකක් පස්සේ එක වෙන්නේ මට ඒක ඇයි මට මං අහන්නේ ඒක මට වෙන්නේ නිසා නේ මට තේරෙන්නේ නැති කොහොමද ඒක එහෙම වෙනස් වෙලා හැදෙන්නේ ඇයි ඒක මට ඒ අතින් ඒ වගේ දේවල් එහෙම විදියටම වෙන්නේ කියන එක නෑ මට තේරෙන්නේ. අපි බලමු ඇයි එහෙම නොවෙන්න තියෙන ඉඩ මොකද්ද කියලා හොයලා බලමු. එහෙම නොවෙන්න තියෙන ඉඩ. එහෙම නොවෙන්න තියෙන ඉඩ. ඔව්. ඒක තමයි මට එහෙම නොවෙන්න මොකද්ද මට තියෙන මේ දක්ෂකම්. මට තියෙන ඒ කියන්නේ මට තියෙන දක්ෂකම් මොකද්ද එහෙම නොවෙන්න. එහෙමද මට මොනවද නැහැ. එහෙනම් මට එහෙම වෙනවා කියලා ගන්නත් බෑ. බලමු දෙයක් කතා කරමු කතා කරන්න එනවා පොඩ්ඩක් කතා කරමු. ඔව් නෑ ඒක නෑ මට දැන් තේරෙන්නේ මට පොඩ්ඩක් අර ඔළුවේ තිබ්බේ මට තේරෙන්නේ නැති ඒක අර සමාලාට කියනවනේ අර සමහර දේවල් අර ඒවල ඉවර කරන්න ඕනේ කියන දේවලුත් තියෙනවා සමහර දේවල් නිකන් වෙනවා අර නිකන් ගහක් අර ඉතාමල්ලි කියලා ගහක් තියෙනවා ගහ මේ කනවා බොනවා වැවෙනවා මල් දෙනවා ඒක වෙන්නේ නිකන් ඒ විදිහටද නැත්නම් වකර ගෙවන්න තියෙන දෙයක් මට අන්න ඒක තමයි මට තේරෙන්නේ එකක් පස්සේ එකක් එකම like දේවල් වෙන්නේ ඇයි කියන එක මොකද මට තේරෙන්නේ දැන් මට අර තේරෙන්නේ නැති දැන් ඇයි මම ලෙඩ වෙන්න තේරෙනවද මට ලෙඩ වෙලා වෙනත් මිනිස්සෙට මේ වගේ දෙයක් වෙන්නේ නැත්නම් මට මන් දන්නේ අපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ නැත්තේ වෙන මිනිස්සු අන්නේ මට තේරෙන්නේ නැති ඇයි ඒක මේ එකම වගේ දේවල් මේ සම්බන්ධය ගෑනු සම්බන්ධ වැඩමනේ මට මේ ඔය වගේ මට ඒක තේරෙන්නේ මට ඒක තමයි තියෙන ප්‍රශ්නයක් දැනට ඔළුවේ තියෙන මට තේරෙන්නේ ඇයි මේ වගේම සකස් වෙන්නේ මට. ඔව් ඒ දැන් අපිට දැන් ඒ අපේ ප්‍රසාද වල සාපේක්ෂව තමයි සකස් වෙන්නේ ඇත්තටම. කර්මය කියනට වඩා ඒ කර්මයේ පැත්තක් තියෙනවා. ඒකට වඩා දැන් අපේ ප්‍රසාද වල සාපේක්ෂව දැන් මං කැරම් ගහන්න ප්‍රසාද කිව්වේ සමාන ප්‍රසාද කියන්නේ මං කියන්නේ දැන් මං කැරම් ගහන්න කැමති නම් මට කැරම් ගහන කට්ටියනේ හම්බෙන්නේ. ඒ වගේ. හරි. ඒ කියන්නේ මං බණ අහනවා නම් බණ අහන කට්ටිය හම්බෙනවා. ඔව්. ඒ වගේ හාමුදුරුවෝ හම්බෙනවා. ඒ වගේ අර හිත වැඩ කරන විදියට සාපේක්ෂව තමයි බාහිර සකස් වෙන්නේ. ඒක ඇතුලෙන් වෙනස් කරපු ගමන් බාහිර ලෝක වෙනස් වෙනවා. ඇතුලෙන් එක මොහොතක දැන් ඔහොම ඔය ටික තේරුම් අරගෙන යද්දි එක මොහොතක ඇතුලෙන් වෙනස් වෙන මොහොතක් එනවා. ඔව් මම. ඒ කියන්නේ බිමට වැහලා පොළොවෙන් පල්ලෙට නෑ නේද? ඔව්. පොළොවෙන් පල්ලෙට වටින්නේ නෑ. එතකොට මේ ඒ මොනවා වුණත් ඒ මාර්ගය හසුරින් මැරෙන්නේ නැහැ. මැරෙන දෙයක් කවදා වෙන්නේ නැහැ. ඒකට ප්‍රසාද කියන්නේ මල්ලි කියන්නේ ප්‍රසාද කියන්නේ එතන මම ප්‍රසාද කියලා අදහස් කරේම ඒ කියන්නේ ප්‍රසාද කියන අදහස් කරේමයි දැන් අපි හිතින් ගොඩනගනවා හිත
හිතින් මොනවා හරි ගොඩනගුවා කියන්නකො. දැන් මේ කෑම කන්න ඕනි කියලා හිතින් ගොඩනගනකොට ඔය කෑම හම්බෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ මම හිතින් මේම කාවාරි හම්බෙන්න ඕනේ නෑ හම්බෙන්න ඕනේ කියලා අදහස් නෑ ඒ අදහස නෙමෙයි. ඒ අදහසට කිට්ටු අදහසක් කියන්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හිත වැඩ කරන දැන් පාළුව තනිකමත් කියලා හිතන්නකො. ඔව්. එතන ඊට මොකක් හරි විකල්පයක් තියෙන්න බෑ. ඔව්. එතකොට ඒ ඔස්සේනේ අපි මෙහෙ වෙන්නේ. ඔව් ඒක නම් සෑහෙන්න තියෙනවා මල්ලි මම ගොඩාක් පහළුවෙන් තමයි ඉන්නේ. මට ඒක නම් දැනෙලා තියෙනවා ගොඩාක්. ඔව් මම කිව්වා. ඒකත් එක්ක අර අරට කියනකොට ඒ කියන්නේ ඒක ඒ වෙලාවට කියනවා නමුත් ඔබ සම්පූර්ණයෙන් කන පිට බැලුවා. ඒ ටික දවසක් කරනකොට ඔක්කොම ටික වෙනස් වෙනවා. ඒ පැත්තට. හොඳ පැත්තට. මම මේක මල්ලි නරක හැටියට නෙවෙයි බැලුවේ. මම මේක නරක දෙයක්වත් අරක හොඳ දෙයක් කියලාවත් මම එහෙමනම් බැලුවේ නෑ. මට ඇයි මේ වගේ වෙන විදිය කියලා මම නිකන් ඒක ගත්තේ. ඒ කියන්නේ හොඳක් නරකක් හැටියටමත් නෙවෙයි. ඔව් ඒක තමයි. අනික නරකක් උනත් වෙලා තියෙන නම් අන්තිමට හොඳක් කියලා තමයි මට තේරෙන්නේ මේ. ඔව් අනිවාර්යයෙන්. හැබැයි ඔව් ඒක තමයි. ඉතින් ඒක නිසා මම ඒක හොඳක් නරකක් කියන හැටියට නෙවෙයි ගත්තේ. හැබැයි මට තේරුන්නේ නැත්තේ ඇයි එහෙම ඒ කියන්නේ එහෙම ඒ විදියට සාපේක්ෂව නිකන් දේවල් හැදිලා එන්නේ කියලා. ඔව් ඒ මාර්ගයේදී පරීක්ෂාව එහෙම තමයි. ඒ ඉස්සල්ලාම ඔය මම අර එදා කිව්වා වගේ ඉස්සල්ලාම ඔය පැත්ත. ඊට පස්සේ අනිත් පැත්ත. ඔය දෙපැත්තෙම අපේ ඇතුළේ තියෙන බැලන්ස් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ ඩිසයිඩ් වෙන්නේ ඉස්සරහා. දැන් උතනදී ඔයා ගොඩක් බැලන්ස් නේ සාපේක්ෂව. අතිශයින්ම බැලන්ස් නේ. ඒ දැන් සිද්ධ වෙනවා කිව්වට ඒක එතරම් ගන්න නැහැ නේ ඔළුවට. ඒ කියන්නේ වෙනදා නම් ගන්න නැහැ මල හැබැයි මට මේක පොඩ්ඩක් විදුණා මම අතේ ඔව් පොඩි කතා කරන්නේ ඉතින් මට පොර ගන්න නෑ මම අපිටත් කිව්වා ඒක මම අන්එක්ස්පෙක්ටඩ් මං හිතපු නැති විදියට මම හිතුවා මීට වඩා හොඳට මං ඒක ගණී කියලා හැබැයි එච්චරම හොඳට අරන් නෑ කියලා තමයි මට තේරෙන්නේ. ඔව් ඒ හිතපු මට්ටමට නැති වුණාම දුක එනවා. ඒ මොකුත් ඒ කියන්නේ දැන් අපි ඒක මොකුත් කලින් මොකුත් අයිඩියා ගන්න නැතුව හිටියා නම් ඒක බලාපොරොත්තු වුණා නම් අපිට ඒක ලැබුණොත් අපි බලාපොරොත්තු වෙච්ච මොකක් හරි අපිට ලැබුණොත් අපිට දුකක් ඇති වෙන්නේ නැහැ නේ. ඔව්. නමුත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් ලැබුණාම දුක ඇති වෙනවනේ. ඔව්. අර බලාපොරොත්තු කියන තැනින් පොඩ්ඩක් ඇල්ල ගියා නම් ඔබ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට බැලුවා. ඒක බලාපොරොත්තු කියලා ගන්න බෑ. ඔයාලට ඒ කියන්නේ ඒකට ඝන මට්ටමින් ගන්න බෑ. බලාපොරොත්තු කියන එක. නමුත් අර ඒක සියුම් මට්ටමින් තියෙනවනේ. ඔව් මයි. සාපේක්ෂව ඒකත් එක්ක තමයි ඉතින්. කොහොම වුණත් මේ විසඳනවා ඉක්මනට. ඒ ඕනවට වඩා ඒ කියන්නේ වැටිලා ටක්කා නැගිටලා පොඩි ළමයි වගේ තමයි. ජීවිතේ වල තමයි හැම කෙනෙක්ම. ඒක තමයි. පොඩ්ඩක් කියන්නකෝ මට තේරෙන්නේ නැහැ. ඔව් ඉතින් ඒක මට තේරෙනවා මම සාමාන්‍යයෙන් නම් අම්මිතන්න මට කොච්චර තරහා ගියත් ඉස්සර තරහා ගියත් මම මිනිසුන්ට කවදාවත් නපුරු නෑ මම නරක නෑ නපුරු නෑ මම කාටවත් කරදරයක් වෙන විදියට කවදාවත් වැඩක් කරන්නේ නෑ ඉතින්. හැබැයි අර ඒව කණපිට බැල මම දන්නේ නෑ මට. ඔව් ඒ වගේ හිතා ගන්න බැරි දේවල්. මේ වගේ අවස්ථා අපිට පේන ලෝකේ පේන මේ ජීවිතේ නැති වුණාට ජීවිතයන් තිබිලා විපාක වශයෙන් එන්න පුළුවන් සම්මතයයි. එතකොට ඒ විපාක කියන ඒවා බුදුහාමුදුරන්ටත් ආවනේ. ඒ බුදුහාමුදුරන්ට ආවා කියන එක උන්වහන්සේට පස්සේ යන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඒක අවබෝධ කරගෙන පුරුණ කළා නිසා. නමුත් අර මේ මාර්ගයේදී එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුණු විපාක තිබුණා නම් ඒවා එනවා ඉතින් ජීවිතේදී. මේ ජීවිතේ ආයිති කොටස එනවා. නමුත් ඉස්සරහට සකස් කරන්න නැතුව ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට ඒ ඔක්කොම අවසන් වෙනවා. එහෙම අනිවාර්යෙන් වෙනවා. එක් සකස් කරන්න නැතුව හිටියොත් කිව්වේ මල්ලේ ඒක ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ දර්ශනයට මතුනොත් ප්‍රශ්න ඉවර වෙනවා. මොකද එතකොට අර කිසිම හැරහැප්පිල්ල සිවුම් මට්ටම ඒවා ගොඩ නැගෙන්නේ නැහැ නේද උනේ. ඔව්. දැන් අපේක්ෂා නොකරපු දෙයක් වුණාට පස්සේනේ ඔක්කොම මේ දුක ඇති වෙන්නේ. ඔව්. ඒක අපි දුක අපේක්ෂා කළා නම් අපිට ඒක ලැබුණා නම් අපිට සතුටක් නැති වෙන්නේ. ඔව්. අපි දුක අපේක්ෂා කළා නම් එහෙම බලාපොරොත්තු වුණා නම් හරි. නමුත් අපිට දෙපැත්තම අපි සැප බලාපොරොත්තු වෙනකොට අපි දුකත් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් සැප බලාපොරොත්තු වෙනකොට අපිට දුකම අමතකයිනේ. දුක එනකොට සැප අමතක වෙනවා. නමුත් මේ දෙක එකටනේ තියෙන්නේ. ඒ දෙක එකටනේ තියෙන්නේ. නමුත් එතකොට මේ දෙකම ඉවරයි. අර එතන තේරුම් ගන්න එක. දැන් මේ වෙලාවේ ගොඩක් කරලා ඒක තේරුම් ගන්න එක තමයි තියෙන්නේ. තේරුම් ගත්තට පස්සේ ඔක්කොම අනිත් පැත්තට වෙනස් වෙනවා. ඒ වෙනස් වුණා කියලා ඒ පැත්තත් හරියක් නැහැ. ඒ පැත්තත් හරියක් නැහැ හිතනවා ඊට පස්සේ. මොකද දන්නවනේ. නැත දැනගත්තට පස්සේ. ඒක තමයි ඒක කිය මම මතක් කර කර ඉන්නවා අම්මිත් ඉතින් මට කතා කරන නිසා ඒක මතක් කරනවා හැබැයි
කියන්නේ මට ඒක තැති මම තදින් ඒක අල්ලගෙන එහෙම නැහැ කියලා මට හොඳට තේරෙනවා දැන් ඒ ටිකක් ඒක මට දෙක දිගට නිකන් ඒ සිතිවිලි අද දෙනවා කියලා මට තේරෙනවා ඔව් අනිවාර්යෙන් මේවා එනවා ඒ කියන්නේ රහත් වෙනකම් එහෙම වෙනවයි ඒක ප්‍රශ්නයක් නෑ ගණන් ගන්න මේක තමයි නිවන් දකින්න දෙන සුදුසුකම එනවා කියලා දන්නවනේ එහෙම ආවෙ නැත්නම් නිවන් දකින්න බෑනේ නේද ඒ එනවා දන්නකොට එනවා කියලා දන්නවනම් නිවන් දකින්න පුළුවන් එතකොට දැන් ඔය හැම දෙයකින්ම තවත් අර පන්නරේ වැඩි වෙනවා තවත් ඒ ඕමනාව අවශ්‍යතාව ඒ කැපවීම ඔක්කොම වැඩි වෙනවා හැම පැත්තකින් ඔව් මට මේක නම් ඉවර කරගන්න ඕනේ කියලා මම ඒකේ නම් කිසිම වෙනසක් නැහැ මට අර හැම වෙලාවෙම මට ඒ ඔළුවට ආපු පළවෙනි ප්‍රශ්නේ ඇයි මේ වගේ කරදර නෙවෙයි මේ වගේ මම සිංහලෙන් කියන්න දන්නේ නැහැ මේ වගේ සිටුේෂන්ස් ඇයි මම මේ ඇට්‍රැක්ට් කරගන්නේ කියන එක තමයි මට මම ඒක තමයි මගේ ඔළුවට නෑ ඉපදෙනකොට මම මිනිස්සු මරනවානේ ඉපදෙනකොට මරනවා ඉපදලා සතියෙන් මරනවා මාසෙන් මරනවා අවුරුද්දෙන් මරනවා එහෙමනේ දැන් එහෙම ප්‍රශ්න මුකුන්නේ නැහැ ඔව් එහෙම මොකක් ප්‍රශ්නයක් අනිකේ පේන ඇහෙන දැන දේවල් ඒවට අයිති නැහැ මෙහෙට අයිති නමුත් එහෙම දැනගත්තත් අය අරගෙනවා දැනගත්තත් අර මතක් කරලා දෙනවා එතකොට ආයෙ දුක ඇති නමුත් එතකොට ආයෙ මන්ත්‍රේ පොඩ්ඩක් මතක ගත්තට පස්සේ ආයෙ පොඩ්ඩක් දැනගත්තට පස්සේ ආයෙ පොඩ්ඩක් ඒක සිහි කරාට පස්සේ ආයෙ අරගෙන තියෙනවා එහෙම අර හිත පොඩ්ඩක් තනතලා යන ගමනක් තියෙනවා ඒක තමයි මම බැලුවේ නිකන් එක දිගට මට එක පස්සේ යනවා මම දුක්ේ නෑ මට හිනා යනවා ඉතින් මම බලනවා ඇයි දැන් අයියන් නින්ද යනවා දැන් ඔය මුකුත් නෑනේ එක දිගට ආවෙත් නෑ එහෙම මුකුත් නෑනේ දැන් අයියන් හීනෙන් දැන් ඔන්න ගිහලා ඇපල් වත්තකට ගිහලා ඇපල් කන ගිහලා තමයි යාළුවෝ ගන්ටවත් එක්ක දැන් ඔන්න ඉන්නවා හොඳට හීනෙන් ඔව් ඉතින් දැන් මේ අතීතයේ වෙච්ච ඔක්කොම සිද්ධි හීනනේ දැන් අයියේ හීන නැගිට්ටා. ඉතින් හීන නැගිටට පස්සේ ආය අරව මතක් වෙන්නේ නැහැ ඊට පස්සේ දන්නවනේ හීනක් කියලා. ඔව්. ඉතින් මේ අතීතයේ වෙච්ච ඔක්කොම හීනයන් දැන් අලුතෙන් ජීවිත පටන් ගන්න පුළුවන්. ඔව් ඒක නෑ මම ඒක මතක් කරගන්න. මේ මොහොතේ අලුතෙන් පටන් ගන්න. ඕන දැන් අලුතෙන්ම යට ගියේ. දැන් ඒක අලුතෙන්මයි ජොබ් එකට යන්නේ. හරි. ඒක අලුතෙන්මයි ඉපදෙන්නේ ආයේ. නිදිලා නැගිටිනකොට ඉපදෙනවනේ. නිදිලා නැගිටිනකොට ඉපදෙනවා. ඒක අලුතින්ම ඉපදුනා අලුතින්ම නැගිට්ටා අලුතින්ම මොන සෝලගත්තා අලුතින්ම නෑව අලුතින්ම කෑව අලුතින්ම වැඩට ගියා දැන් පාරේ ඔක්කොම ඇදීලා නැගිටිනවනේ දැන් හිතෝ දෙය හැරෙනවනේ ඔව් එතකොට අලුත් ජොබ් එකක් අලුත් මිනිස්සු ඔක්කොම අලුත් මිනිස්සු අලුත් පාරවල් දින්නේ එහෙම බැලුවොත් ඔව් ඒක නෑ අර මම සමහර මට එකක් කියන්න තව තිබුණා මම හිතන්නේ මම අපිට කිව්වද කියලා හැබැයි මගේ මේ දැන් දවස් 4-5ක් තිස්සේ මට ඔළුවට නිකන් මේ මොකද මම ඔය අහලා තියෙනවා අපි මේ ඒ කියන්නේ තමන්මයි සහ මේ මොකද කියන්නේ කොහොමද මේ අර තමන්මයි සකස් කරගන්නේ අර මල්ලිස්ලක මේ එළිය කියනවා සකස් කරගන්නේ කියන්නේ ඒක සකස් වෙන්නේ අර හිතෙන් නේ මම දන්නේ අර තමන් කැමති දේ හරි මොකක් හරි මට ඒක සිංහලෙන් පොඩ්ඩක් කියන්න බලන්න. ඒක සකස් කරගන්න කියලා. හැබැයි මේ දැන් දවස් 4-5ක් තිස්සේ එහෙම මට හිතුණා නිකන් මේ එක්ස්පෙරිමන්ට් එකක් වගේ කරන්න මට බැයිද කියලා මට හිතින් එක්ස්ටර්නලි මට ඕනේ දේ හදාගන්න. ඔව්. තේරෙනවද? මට මොකද ඒක ඉන්නේ එක දවසක් මට ඔළුවට ආවා. ඊට පස්සේ මම බැලුවා ඇයි මට එක්ස්ටර්නලි මේ කියන්නේ එළියෙන් මට ඕනේ දේ හදාගන්න කියලා. ඔව්. නියමයි. ඉතින් මොකක්ද මේ අවසානයේ නිගමනය එන්නේ? අවසානයේ උනේ ලස්සන නියම රිසර්ච් අවසාන ලා කිසිම දෙයක් උන්නේ නැහැ. අවසානයේ ඊටවට වඩා වෙනස් දෙයක් ඉතින්. ඒ මොකක්ද? මේ ඉතින් මේ ඔක්කොම කන පිට කියන්නේ ඊට පස්සේ
අලුත් රිසර්ච් එකක් කරමු. ඇත්තටම මේ අපිම ගොඩනගාගෙන ඇතුලෙන් එළියට ප්‍රොජෙක්ට් කරලා තමයි හදාගෙන තියෙන්නේ. නමුත් ඒ බව දන්නේ නැතුව එළියෙන් ඇතුලට ප්‍රොජෙක්ට් කරනවා කියන එක තමයි විශ්වාසය තියෙන්නේ හැම කෙනෙක්ගේම. නමුත් ඇත්තටම මේ ඇතුලෙන් හදන එළියට ප්‍රොජෙක්ට් කරලා ඒක අපි විඳිනවා මිසක් එළිය දෙයක් විඳලා නැහැ. එළිය දෙයක් විඳලා නැහැ කියලා තේරිච්ච ගමන් ඇතුලේ ප්‍රොජෙක්ට් කිරීම නවතිනවා. අන්න ඒක මම හිතුවේ මට බැයිද කියලා මට කියන්නේ තේරෙනවා මම දන්නේ මම බැලුවේ මට මේක මේ විදිහට ප්‍රොජෙක්ට් කරගන්න ගියා මට මේ විදිහට හැදෙන්න කියලා සකස් කරගන්න පුළුවන්ද කියලා තමයි මම හිතන්නේ. පුළුවන්. දැන් ඉඳන් පුළුවන්. මේ දැන් පුළුවන්. හැබැයි මම කියේ ඊට පස්සේ තමයි මේක ඔක්කොම කන පිට ගියේ. හැබැයි මම ඒ වෙන දවස් තුනක් හදලා ඒක මගේ ඔළුවට ආවා මම දන්නේ. ඔව් ඒක පුළුවන්. ඒ දැන් අද ඉඳන් ගියාට පස්සේ ඒක පුළුවන්. අදම කරන්න පුළුවන්. අර වෙච්ච දේවල් ඔක්කොම කන පිට බලන්න අනිත් පැත්තට බලන්න. එහෙම මුන්නේ නැහැ කියලා බලන්න. ඒ බලන්න වර්තමානයේ දැන්නේ බලන්නේ. ඔව්. ඒකක්වත් එහෙම වෙලා නැහැ. ඇත්තට මේ ඔක්කොම හීන ඇතුළේ දේවල්නේ. ඔව්. ඒ මොකුත් දැන් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ ඔක්කොම අනිත් පැත්තට බැලුවොත් එහෙම මොකුත් වෙලා නැහැ ඒකට. ඒතර ඇක්සිඩන්ට් එක වෙලා නැහැ. ඔව්. ඔව්. ඒක ඔක්කොම කන පිට හරවනවා. ඔක්කොම කන පිට හරවනවා. ඔව්. මොකද හීනේ කන පිට හරවන්න පුළුවන්නේ. ඔව්. නැගිටිට පස්සේ පුළුවන්. ඒ කියන්නේ මේක තේරුම් ගන්න එකම පුළුවන්. එතකොට දැන් ඔන්න අපි හිතන්නකෝ දැන් තුවාලයක් තියෙනවා ඈ. හරිද? තුවාලයක් තියෙනවා දැන් දුකයිනේ. ඒක දුකන්නේ. ඔව්. තුවාලයක් තියෙනවා දුකයි. ඊට පස්සේ මොකද කරන්නේ? තුවාලේ සනීප වෙනවා. ඊට පස්සේ ඉතින් දැන් සනීප වෙනාට දැන් තුවාලයක් නැහැ නේ කකුලේ. නෑ. එහෙනම් සැපේකුත් නැහැ නේද? තුවාලයක් නැහැ. ඔව් සැපේකුත් නෑ. ඔව් දැන් තුවාලේ තියෙන එක දුකයි. තුවාල නැතුණා කියලා එහෙම සැපේකුත් නැහැ නේද? දැන් කකුල තියෙන්නේ නේද? ඔව්. නේද? දැන් තුවාලේ කකුල කපුණ දුකයි. දැන් ඔය එකපාරට මොකද උනේ? මේ දැන් තුවාලේ සනීපුණා දැන් ඉතින් දැන් සනීපුණා කියලා හිතන්න කකුල බලන්න. මොකද වෙන සැපේකුත් නැහැ නේද? නෑ. නෑ. එහෙනම් තුවාලේ දුකකුත් තිබිලා නැහැ ඇත්තටම. අපි අර වැරදි විදිහට මානසිකාර කරනකොට තමයි අර ඒක නැවත මතක් කරලා දෙන හැකියාව තියෙනවා හිතටයි. ඒ කියන්නේ අතීත දේවල් නැවත මතක් කරලා දෙන හැකියාව කෙලෙස් වලින් වෙන්නේ. ඒ කියන්නේ මේ සතර පුරුදු වෙන්නේ ඒක. නැවත මතක් කරලා දෙනවා. මේ මතක් කරන හැම වෙලාවකම සිහියලව ගත්තොත් ඒ අතීතයේ පිළිබඳව කිසිම කනකාටු වෙන්න කිසිම කෙනෙකුට වෙලා නැහැ මේ ලෝකේ. ඒ මාලසිය එලව ගන්නවා ඒ ඔව් සිහියලව ගන්නවා කියලා කියන්නේ මේ ඒ කියන්නේ සිහියලව ගන්නවා කියලා කියන්නේ මේ මොහොතේ ඒ කියන්නේ වර්තමාන මොහොතේ හිත තියෙනවා. දැන් මේ මොහොතේ කිසි ප්‍රශ්නයක් නැහැ. අර කහාමුදුරු කෙනෙක් ඇයි? බුදුහාරන් කාලේ කහාමුදුරු කෙනෙක් හිටියා. එයාට දැන් මේ බුදුහාරන්ගේ කමටහන අරගෙන බණ අහගෙන දැන් භාවනා කරන්න යන්න යා ලෑස්ති වෙනවා. බුදුහාමුදුරු අහන කොහෙටද යන්නේ කියලා. සුණාපරන්ත කියන ජනපදයට කියලා යන්නේ. එහෙ මිනිස්සු හරි දරුණුයි කියලා දැන් බුදුහාමුදුරු කියනවා. එහෙ මිනිස්සු හරි දරුණුයි ඔයාට ගහයි කියනවා. ඊට පස්සේ කියනවා නෑ ගැහුවට කමක් නෑ මට මේ දඬු මුගුරු වලින් පහර දුන්නේ නෑනේ ලේන්න ගැහුවේ නෑනේ කියලා මම ඒ ජනවදේටම යනවා කියනවා. ඊට පස්සේ කියනවා දැන් දඬු මුගුරු වලින් පහර දෙය ආයුධ වලින් පහර දෙයි කියනවා. එතකොට කියනවා ඒ වුණාට මම මේ මැරුවේ නෑනේ. ඒ හින්දාමයි යනවා කියනවා. මේ බුදුහාමන්ට කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා බුදුහාම කියනවා ඔබ මැරුවොත් එහෙම. ඉතින් මට දැන් මම පෙළම් මිනිස්සු මැරෙන්න බැරුව ඉන්නවා. මට නොබලෙන් මරණය හම්බ වෙනවා මම සතුටු වෙනවා කියනවා. ඉතින් අපිට එහෙම මොකක් ප්‍රශ්නයක් නැහැ නේද? ඒකේ එහෙම ප්‍රශ්නයක් අයියට නැහැ නේද? නෑ. ඔය ඔක්කොම චූටි ප්‍රශ්න ටික. ඔව්. දැන් හම්තුරන්ට දෙවිත් එක ප්‍රශ්නයක් වන්නේ නේ. හම්තුරු බය නැතුව ගමට ගිහිල්ලා ප්‍රශ්න ටික දාගන්න වයින්. ඔව් මම කියන්නේ මම ප්‍රශ්නයක් මගේ සාපේක්ෂව දුක කියන එක තමයි මම කියන්නේ සාපේක්ෂ දුක කියන එකයි. දැන් සාපේක්ෂව ඒක සාපේක්ෂ සම්මතය බැලුවොත් සාපේක්ෂව ඒ වෙච්ච සිද්ධියක ඇතුලේ දුක තියෙනවා. අසාමාන්‍ය දුකක් තියෙනවා. නමුත් ඒ මොනක් හරි මේ ඒක එහෙම නෙමෙයි ඇත්තටම බැලුවොත්. ඊට වඩා එකක් තියෙනවා. අර වඩා ඒවා ගැන
හිතලා ඒක අහක් කරගන්න. ඊට වඩා දුක් තියෙනවා. ඔව්. ඒකයි තියෙන්නේ. හරි කියන්නේ. ඔව් ටික තමයි මල්ලි ඉතින් මට ප්‍රශ්න මට වැඩිම අර තිබ්බේ මොකද මට තේරුන්නේ නැති මට ඇයි මේ වගේ මට මන් දන්නේ මමත් බලවල හිටියේ මොකද මම මේ හිත අස්සෙන් හරි මට තේරෙන්නේ නැතුව හරි මම මේ ලොකු මොන හරි මේ නිකන් ඔන්න ඒක නේද ගහක් තියෙනවා සකස් කර ගන්නවාද කියලා මට කාවාරි ඕනේ මට හම්බෙන්න ඕනේ කවුරු හරි කතා කරන්න ඕනේ ඒ වගේ මොකක් හරි කියලා මම මේ වගේම ට්‍රැක් කරගන්න කියලා මට ඒක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්න මට ඒක තේරෙන්නේ මම බැලුවා ඇයි මේ මට like unexpectedly නිකන් එහෙම වෙන්නේ කියලා අතරම ඔක්කොම ලෝකේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ වෙන්නේ unexpectedly තමයි ඒක ලෝක ස්වභාවයෙන් ඒ කියන්නේ හැම දෙයක්ම අපි අපේක්ෂා කරන විදිහට වෙන්නේ නැහැ. ඒකමයි නිවන තියෙන්නේ. ඒකමයි මේ මට මේක ඇලිලා ඉන්න කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මේ හැබැයි මට ප්‍රශ්න එනවා ඉතින් ඔළුවට ඉතින් ඒක තමයි මම වෙලාවෙ හිතේ. ඔක්කොම නැතුව යනවා තවදුරටත්. මමත් බැලුවා මොකද මට ඒක නම් තමයි මම අම්මිටත් කිව්වේ මට අර තනියම ඉන්න එක පාළුව කවුරු කතා කරන්නේ නැති ඒක දිගටම මට කියන්නේ වද දෙනවා කියන්නේ මම හිතලා දුක් වෙනවා නෙවෙයි හැබැයි කොන්ස්ටන්ට් මේ දිගටම මේ අර ගම් මතක් වෙනවා අයියෝ කතා කරන්න කවුරුත් නැහැ නේද කියලා නිකන් අර හිතෙන්නේ මතක් වෙනවා ඔයාට කවුරුත් නැහැ නේද මොනවත් කරන්න නැහැ නේද මේක කරන්නේ නැහැ එතකොට මම හැම වෙලාවම අර අම්මි කියලා තියනවා මේ මොකද මේ ඇඟ ගැන හිතලා ඇඟ දන්නේ නැහැ නේ මෙහෙම වෙනවා. ඔව් එතකොට බලන්න ඕනේ. එතකොට බලන්න ඕනේ තමයි තමන් ඉන්නවා කියලා. එතකොට තමන් ඉන්නවා කියලා බලුවොත් අර පස්සේ නැති වෙනවනේ. ඒක මල්ලි පොඩ්ඩක් තියෙනවා. එතකොට තමන් ඉන්නවාද කියලා. තමන් ඉන්නවා කියලා බලුවොත් ඒ කියන්නේ දැන් අයියට දැන් හිතෙනවනේ. දැන් අයියට පුළුවන්ද අයියට ඕන දේවල් විතර හිතන්නේ. හොඳ දේවල් විතර හිතන්න පුළුවන්ද බෑනේ. නරක දේවල් හිතෙනවනේ. වැරදි දේවල් හිතෙනවා. ඒ කියන්නේ මේ දුක් සහිත දේවල් හිතෙනවා, සැප සහිත දේවල් හිතෙනවනේ. ඔව්. ඒක බාහිර පාලනය කරන්න බෑනේ. බෑ. ඒ කියන්නේ බාහිර පාලනය කරන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඔව්. ඒ සැප දුක අතර දෝලණය වෙනවා. ලෝකය කියන්නේ සැප දුක අතර දෝලණය වෙන එක. එතකොට ඒක ඔයාට ඕන විදිහට පවත්වන්න බෑනේ හිතගෙන. බෑ. දැන් මට අයිති කන්න මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වෙන්න බෑ. ඔව්. නේද මට අයිතියක් තියෙනවා. ඔව් ඒක තමයි මට දැන් ගොඩක් වෙලාන් මට කියලා කෙනෙක් නෑ හැබැයි මට තේරෙන්නේ කියන්නේ හිත මම නෙවෙයි කියලා මට ඒක කියන්නේ ඒක නිකන් එක්ස්ටර්නල් දෙයක් කියලා මට හොඳට කියන්නේ මට එහෙම තමයි ඒක හිතෙන්නේ. මට තේරෙන්නේ කියන්නේ හිත කියන්නේ නිකන් අර වෙන කවුරු පිටින් ඉන්න කවුරු හරි නිකන් මොකක් හරි කියනවා මතක් කරනවා අන්න ඒ වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඔව් අනිවාර්යෙන් එහෙම තමයි කියලා. එහෙමයි කියලා නෙවෙයි. ඇත්තම එහෙමයි හිත කියන්නේ මේ වෙන කොහේ හරි නම් ඉන්න කෙනෙක් අපිට අන කරනවා වගේ වැඩක්. ඔව් ඒක මට දැනෙන්නේ. මට ඒක තේරෙනවා ඒත් මේ එක්සැක්ට්ලි ඒක වෙන්නේ මම දැන් මට අර ක්වෙස්චන් එක ආවේ ඒක ඇයි මට කොන්සිස් එක දිගට මේ ඒ කියන්නේ මාර මතක කරගෙන නිකන් තනියම නේද. ආවට කතා කරන්න කවුරුත් නැහැ නේද. මොනවද දැන් කරන්නේ? මොනවද කරන්න කවුරුත් නැහැ නේද. අර ඒ වගේ කොන්ස්ටන්ට් එක දිගට මේ ඒක වද දෙනවා ඉතින්. ගෙන්නවා. ඔව් දැන් රූකඩ නටනවා නූලෙන් අදින්නවනේ රූකඩ. මේ නූල වගේ තමයි හිත. රූකඩේ වගේ තමයි අපි. ඔව්. අපි නටනවා කියන අපි නටනවා. ඒකයි මම කොන්ස්ටන්ට්ලි පුළුවන් තරම් හැම වෙලාවම අම්මි අර මතක් කරලා තියෙන දේ මම ඒක මතක් කරනවා නිකන් මම දන්නේ අම්මි කියලා තියෙනවා කියලා නිකන් තමන්ගේ ඇඟ දන්නේ නැහැ නේ මේක වෙනවද අර වෙනවද මොනවද අන්තිම නිකන් ශරීරය තියෙනවානේ කියලා 10 දෙනෙක් ඉන්නවා කියනවා අයියගේ යාළුවෝ 10ක් ඉන්නවා 10ත් එක්කම හොඳට කාලා බිලා සතුටින් ඉඳලා දැන් නිදිය ගන්නවා නින්ද යනවා දැන් කවුද ඉන්නේ කවුරුත් නැහැ ඉතින් හැරලා ඉන්නකොට ඒ ටිකම හැරලා ඉන්නකොට ඒ ටිකම ඔව් ඒකයි තියෙන්නේ ඒක දුට්ටක් පෙන්නකොට ඔක නැති වෙලා යනවා. ඉතුරු ටිකක් නැති වෙලා යනවා. ඔව් ඒක තමයි මටත් ඕනේ නැති වෙලා යනවා. නැති වෙලා යනවා.
චුට්ටක් ඇත්ත පෙන්නකොට නැති වෙලා යනවා. ඒකම ඔක්කොම පස්ස ටික තව තැන. අර අය නන්ද කුමාරයාට බුදුහාමුදුරුවෝ කියවනේ දිව්‍යාංගනාව දෙන්නම් කියලා ඒකට ඒ නුවර හිටපු ලස්සනම එක්කෙනානේ ධනපත කල්යනා කියන්නේ. ඒ නන්ද කුමාරයා ඇත්ත එක තමයි එහෙම නේද? ඊට පස්සේ ඉවරලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා ඊට වඩා ලස්සන එක්කෙනෙක් මවලා පෙන්නුවා. මේ ලස්සන කෙනෙක්. ඊට පස්සේ ආයේ මේ නග්ගා යනකොට මේ කුණු වෙච්ච වැඳිරියෙකුත් පෙන්නුවා. ඊට පස්සේ නන්ද කුමාරයා කිව්වා මට මේ අර ජනපද කල්යනා අර වැඳිරි වගේ කිව්වා. මෙයා කොහොමද ඇහුවා? එයා දෙනවා කියලා ඊට පස්සේ භාවනා කරලා හතුරාට පස්සේ බුදුහාමුදුරුවෝ අනේ මට නම් ජනපද කල්යනා එපා කිව්වා. හිත කියන්නේ හැම වෙලේම වෙනස් වෙනවා. අපිට පාලනයක් නැහැ කියලා දැනගත්තා පස්සේ අපිට දුක හිතෙන්නේ නැහැ නේ. එහෙම. අපි තේරුම් ගත්ත ගමන් හිත යනවා යන්නේ. ඊට පස්සේ අපිට ඕන දේ කරන්න පුළුවන්. අර අයියා කියපු ඒක පාලනයට ගන්න පුළුවන්. මුළු ලෝකෙම පාලනයට ගන්න පුළුවන් වෙන්නේ අපි හිතට ඕන විදිහට නැටුවේ නැත්තම්. අපි හිතට ඕන විදිහට නටනකම්ම අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. හැබැයි අර හිත කියන අහක් වෙච්ච ගමන්ම අර අපිට ඕන විදිහට තමයි ඔක්කොම වෙන්නේ. ඊර පායන්නේ වැස්ස වහින්නේ ඔක්කොම වෙන්නේ විදිහ. අර ඒ තමයි රිසර්ච් එක අන්තිමට වෙන්නේ. ඒකකොට ඉවරයි. ඒ කියන්නේ දැන් අපිට ඕන විදිහට වෙන්න තියෙන දේ අපි ඔට්ටු වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට පුද්ගලයෝ ඒක කටයුතු කරන්නේ නැහැ. සමහරවිට දේවල් වෙන්නේ නැහැ. එහෙමනේ. ඒක අපිට දුක එන්නේ. දැන් ඒ වෙන විදිහ අපිට ඕන විදිහ වුණොත් අයින්. ඒ වෙන විදිහ අපිට ඕන විදිහ වෙච්ච දවසට ප්‍රශ්න ඉවරයිනේ. ඒ ස්වභාවයට අතුරෙන්පත් වෙනවා දවසට. අර මේ වගේ හිත දැන් මේ වගේ ඔය කීක දේවල් හරි මොනවාරි වෙලා හරි මොනවාරි කළා දැන් ඔව් එහෙම දෙයක් වද දෙනවා කියමු මට ඉතින් ඒ වෙලාවට මදි මොකක් හරි يعني මට මොකක් හරි අර මතක් කරගන්න නෙමෙයි දැන් මොන හරි يعني මට සිහි කරන්න හරි ඒක පාවිච්චි කරන්න විදියක් තියනවාද මට උපකාරයක් වෙනවා. ඔව් තියෙනවා. ඒ දැන් එකපාරට අපිට හිතමු මේ මොකක්ද මතක් වුණා කියලා. ඒ මතක් වෙච්ච එක දැකපු දැන් හිතින් ඇඳට වෙනානේ දැන් මතක් කරන්නේ. ඔව් මත්. දැන් ඇඳට වෙනයි මතක් කරන්නේ. එතකොට දැන් ඒක උනේ අතීතේනේ. ඒ අතීතේ ඉපදිච්ච ඇහක් දැන් නැහැ, ඒ රූපෙත් දැන් නැහැ, ඒ විඥානයක් දැන් නැහැ. ඒ කියන්නේ හිත ඒ ඇහ රූපය ඒ හිත ඔක්කොම නිරුද්ධ වෙලා. ඒ අතීතේ හිටපු මමත් නැහැ, අතීතේ හිටපු ඒ මනුස්සයත් නැහැ. එතකොට ඒ හිත ඔක්කොම නිරුද්ධ වෙලානේ. ඒ ලෝකෙ දැන් නැහැ. ඒක නිරුද්ධ වෙලා. අතීතේ නොවෙන්නම ගිහිල්ලා. එතකොට ඒක දැන් හිතනකොට ඒක අර ප්‍රසන්ට් මොමන්ට් එකනේ. ඔව් මත්. ඒක වර්තමානයේ. එතකොට ඒ වර්තමානයේ මේ මොහොතට අර අතීත මොහොතේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් හිතනකොට සිතයි සිතුවිලි නේ තියෙන්නේ. ඔව්. හිත තියෙනවා ඒ කියන්නේ හිතන කෙනා ඉන්නවා හිතන දේ වෙන් කර ගන්නවා මනසින් හිතන්නේ මට හිතෙන්නේ මේ ගැන. ඔව්. ඒ සිතුවිල්ලකුත් තියෙනවා හිතකුත් තියෙනවා හිතයි සිතුවිලි වෙන් කරන ගතියට කියනවා විඥානය කියලා. සිත සිතුවිලි දෙක වෙන් කරන්නේ විඥානය. එතකොට අපිට හිතෙනවා මම මේ හිතන කෙනාමයි එළියේ ඉන්නේ කියලා. නමුත් ඒ හිතන කෙනා දැකපු හැරෝප චක්කු වෙන ඔක්කොම උදලා බොහෝකා. අර කේ හිතින් හිතලා දුක් වෙන හරි සතුටු වෙන හරි ටික එළියට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම එළියට සම්බන්ධයක් තියෙනවා නම් එහෙම හිතින් හිතලා දුක සැප විඳින එක හරිනේ. නමුත් එහෙම සම්බන්ධයක් නැති නිසා එහෙම හිතන එක වැරදි. එහෙම වැරදි කියලා පෙන්නපු ගමන් ඔක්කොම අතුරු ගන්නවා. එතකොට හැම වෙලේම අලුත්. ඇයි දැන් ඒ ඔක්කොම නිරුද්ධ වෙනානේ. දැන් කොච්චර හිතින් මේව කරත් කරන්නේ නැහැ දැන්. හරක කාලා ඉවරලා ආයෙ මාරලා කනවනේ. ඔව්. ඔක එකපාරම කාලා දැම්මම ඉවරයි. එහෙම ඕනේ. ඒ කියන්නේ මම ගන්න ඕනේ. ඒ කියන්නේ එකපාරම ඉවර කරනවා. දැන් අතනම දකින්නකොට මේ දැක්කේ දේ දැකීමෙන් අනතුරු විශේෂයක් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා බොහෝ කල්. ඒකෝන හැමදාම අලුත් ජීවිතයක් අලුත් ආරම්භයක්. අලුත් ඉපදීමක් හැමදාම දෙයට අලුතෙන් උපදිනවා. මාම්මිරත් කිව්වා මේක උනාට පස්සේ කොහොමද මට ටිකටම හැබැයි මතක් වෙන්නේ මට සම්මුති ලෝකේ එක්සිස්ට් වෙන්න හරි අමාරු. මන් දන්නේ මට නිකන් මම ෆිට වෙන්නේ නැහැ වගේ තමයි මට හැමෙලාම දැනෙන්නේ. නෑ ඒක වෙනස් වෙනවා. මාම්මිරත් කිව්වා මට ඒක තමයි අනිත් එක මට හරි මට කියන්නේ මේ අතර මේ ලෝකේ හරි දරුවා මේ I don't know how to explain
මේ ලෝ මම දන්නේ දැන් ඉන්නවනේ මම කියලා ගසිප් කියලා ඒක ඔව් මොකක් හරි ඔව් කියලා මට හරි ඒ ලෝකේ ඒකේ එක්සිස්ට් වෙන්න වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද මට ඒක තේරෙන්නේ නැහැ. මට හරි අමාරුයි. ඇත්තටම එක්සිස්ට් වෙන්න තියෙන උමනාව ඉවත් කරාට පස්සේ නිකම්ම ඔටෝ එක්සිස්ට් වෙනවා. මොකද මට තේරෙන්නේ නැහැ. එක්සිස්ට් වෙන්න උමනාවක් තියෙනවනේ. ඒක අවශ්‍යයි කියලා හිතනවනේ. ඒන්නේ අවශ්‍යතාව සම්පූර්ණ මහත් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම අවසන්. හැබැයි කොහොමද ඒ කියන්නේ ජීවත් වෙන්න ඒ කියන්නේ නෑ මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ ජීවත් වෙන්න මම දන්නේ ඒ කියන්නේ අය කැමති කන්න ඕනේ වැඩට යන්න ඕනේ අය කැමති විදිහට ජීවත් වෙනවා අය කැමති විදිහට ජීවත් වෙනවා කියනකොට තව මාස 6ක් විතර එතකොට ලෝකෙම ඔයාලට ඕන විදිහට හැදෙනවා මොකද අමුතුවෙන් කරන්නේ නැහැ ඇසිස්ටන්ට් කියලා මොකද අමුතුවෙන් කරන්නේ නැහැ දැන් ඇසිස්ටන්ට් බෑ කියලා දැන් එකක් තියෙනවනේ ඒකත් තරලා ඔන්නම ඉන්නකොට මම ෆිට වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි ෆිට වෙන්නේ නැහැ. හරි ෆිට වෙන ලෝකයක් හැදෙනවා. ඒක ඔය පැත්තෙම වෙනවා. අනිවාර්යෙන්ම වෙනවා ඒක. එතකොට මේ වෙන කාලෙ තුනේ වෙන්න පුළුවන් නමුත් ඒකම වෙනවට. මොකද ඒ හැම කෙනෙකුටම ඒ හිතාඩ කරන විදිහට ඒ අවශ්‍යයි ඔක්කොම හම්බ වෙනවා. ඒ කියන්නේ තමන් විතර සාපේක්ෂව තමයි අනිත් කෙනා වෙන්නේ අනිත් කෙනා හම්බෙන්නේ. ඒ වගේ එකට විතර කට්ටිය එකට උපදිනවා. එක විදියට විතර කට්ටිය එකට උපදිනවා. බැරි වෙලාවක සබාධාමට වැරදෙන්නේ නැහැ. සබාධාමට බැරි වෙලාවට තේරෙන්නේ නිකන් මාව ඔක්කොම ලගින් අයින් කරලා ඔව් ඒ සබාධාමට බැරි වෙලාවත් වැරදිලා නෙමෙයි. ඒක තේරෙන්නේ සබාධාමට වැරදෙන්නේ නැහැ. අපේ පොඩි අඩුවක් තියෙනවා ඒක හදාගත්තේ ගමන්ම අර ඒ විමානෙම වෙනවා. හරි අකාලේ හැටියට කියනනේ විමානෙ. ඒක බයද දෙන්නේ. ඒක ඩග්ගාල වෙනස් වෙනවා. දවසින් පැයෙන් තප්පරෙන් මේ මොහොතේ වෙනස් වෙනවා ඒක. දැන් මොකද හිතරවම කන පිට ගන්නකොටම එතන සකස් වෙලා තියෙන්නේ. දැන් ඔන්න අය හිතන්න දැන් මොනවද මේ. දැන් හිතන්න මෙහෙම දැන් මොන දැන් හිතනවා මේ ක්‍රිකට් ගහන්න. ඒක යාළුවෙක් නැහැ කියලා හිතන්න. ඉතින් බෝලයක් කරන් විද්‍ය දාලා ගහ ඉන්නවා. යාළුවෝ කෑ ගහනවා, උඩ පනිනවා, අවුට් කියලා කෑ ගහනවා. ඔක්කොම කරනවා. ඉතින් පස්සේ නැහැ. අවුට් කියලා කෑ ගහනවා. පස්සේ නැහැ. ඉතින් ඒකම ඇත්තටම කරලා තියෙන්නේ. ඉතින් ඒක තේරුණාට පස්සේ අර විමාන මැවෙන්නේ නැද්ද? මැවෙනවා. ඊට පස්සේ අර ඒක කරගන්න යද්දි තමයි පොඩ්ඩක් මතකෙට නැති වෙන්නේ. නමුත් මේ මතකෙට නැති වෙන්න ඕනේ අතරම. ඒ නැති වුණාට පස්සේ ඒක බැලන්ස් වුණාට පස්සේ එතනින්ම ඒක අවසන් වෙනවා. හවුද ආරයම ගම ඒක ගහන දෙකේ වෙනසක් නැහැ නේ එතන බලුත් එහෙම. ඔව්. ඕන වටේ තම කට්ටිය මවා ගන්නවා. ඒක නම් දා ගන්නවා. ඔක්කොම එහෙම කරලා දෙන අපි. යට ගිදවස ගලේ එහෙමනේ. ඇත්තම වෙලා තින්නේ එහෙමයි. ඒ වගේ පුළුවන්. ඒකට පුංචි ප්‍රශ්නයක්. අර ඒ දෙක වෙනවනේ නමුත් අර දැන් කට්ටියත් 11 දෙනෙක් එක්ක බෝල ගහන එකයි තනියෙන් බෝල ගහන එකයි වෙනසක් පේනවනේ. ඒ වෙනස අපේ අවිද්‍යාව ප්‍රමාණය. එහෙම. අපි රැවටෙන මට්ටම තමයි තියෙන්නේ. වෙනසකට. එතකොට ඒක දෙවෙනකොට ඒ ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් හිටියත් තනියෙන් හිටියත් 100ක් හිටියත් වෙනසක් තේරෙන්නේ නැහැ. එහෙමයි. අර මාලිකේ වගේ මොකක්ද මේ අර කෙනෙක් දර කපනවා ගස් නගින මිනිස්සයා ඒක උනාට පස්සේ දර කපනවා ගස් නගින එක වෙනස්. රහත්වල කල්පුත් තරයි. ඒකම තමයි. දැන් රහත්වල කල්ප ආබුණා රහතුනාට පස්සේ රාබුණා. එහෙම නැහැ. දැන් ඔයාව ඇතුලෙන් ඒක තේරුම් ගත්තා කියන්නේ ඒක කවුරුත් දන්නේ නැහැ. ඔව්. පුතජන ලෝකයේ අය උඹට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ ඒ පුතජන ලෝකයේ අය ඔක්කොම මේ
ඔය වෙනහක් වෙනවා. ඔයාට ලඟ වෙන්නේ ආරේ ලෝකෙ කට්ටිය. ඒක වගේ හිතට ගැලපෙන කට්ටිය ලඟ වෙන්නේ ඇත්තට. ඒ හිතේ පිරිසිදු බවට සාපේක්ෂව තමයි යාළුවෝ ලැබෙන්නේ. ඒ කියන්නේ ඇත්තම එළියෙන් වෙන වැඩක් නෙමෙයි. ඇතුලෙන් වෙන වැඩකුත් නෙමෙයි. ඔයත් බාධාම ගහස්ස බාධා. අර ඒක දැනගත්තට පස්සේ වෙහෙසක් මොකුත් නැහැ. යා ස්ට්‍රෙස් නැති වෙනවා. ඊට පස්සේ මේ දහසේ ඕන දෙයක් කරේ. ඔව්. හැබැයි ඒ කියන්නේ මිනිස්සු අයින් වෙනවා ලං වෙනවා ඒ කියන්නේ ඔව් මට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔව් මම දැන් ඒ කියන්නේ ෆිසිකලි මිනිස්සුද නැත්නම් මේ ඔව් ෆිසිකල් කට්ටිය තමයි මම ඇත්තටම ෆිසිකල් කට්ටිය හයිලයිට් කරා. ඒ ෆිසිකල් කට්ටිය කියන්නේ ෆිසිකල් නෙමෙයි ඇත්තටම. ඔව් ඇත්තටම නෑ ඔව් ඒ කියන්නේ. දැන් මොකද මගේ යාළුවෝ කියලා ඉන්න කට්ටිය නම් දැන් සෑහෙන්න අයින් වෙලා ඉන්නේ කොහොමද? සමහර ඊට වඩා යාළුවෝ හම්බෙ ඉස්සරහ. ඒ ගැලපෙන කට්ටිය ඊට පස්සේ හම්බෙ. අර නොගැලපෙන කට්ටිය ඉන්නකොට ගැලපෙන කට්ටිය දෙන්න බෑ. ඒ කට්ටිය ඉවත් වෙනවා. ගැලපෙන කට්ටිය එනවා. ඒකයි වෙන්නේ. එතකොට වෙන සිදුවේ කියන්නේ day to day life එකේ يعني තාම මේ කියන්නේ බැරිලා නෙමෙයි මේ කාය නැති වෙලා නෙමෙයි ඇඟ කියන එක නැති වෙලා නෑ. ඔව්. ඉතින් එතකොට day කියන්නේ එතන හැමදාම ඔය කියන්නේ ඒ කන්න ඕනේ නැගිටින්න ඕනේ මන් දන්නේ මේ ඔව්. වැඩක් කරන්න. ඉතින් ඒව එහෙමම වෙනවා. ඔව් කාලසටහනකටම වැඩ කරනවා. කාලසටහනට බැඳිලා නෑ ඒකයි. ඒ හින්දා කාලසටහන නිසා දුක එන්නේ නෑ. කාලසටහනටම වැඩ කරනවා. කාලසටහනට බැඳිලා නැති නිසා දුක එන්නේ නෑ. බැඳුනොත් දුක එන්නේ. පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් දුක එනවා. එහෙම. ඔව් පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් කාලසටහන දුක එනවනේ. බැඳිලා හිටියොත්. නමුත් කාලසටහනකට වැඩ කරනවා කාලසටහනකට නොබැඳි. නොයයි. එතකොට අස්සන්ටම වැඩිත් වෙනවා. අර හිතේ ප්‍රශ්නෙකුත් නෑ. හිත දෙපැත්තට වැඩෙන්නේ නෑ. කම්පා වෙන්නේ. දුක ඇති වෙන්නේ. අර කාලසටහනට බැඳිලා අර මමත්වෙන් අල්ලගත්තට පස්සේ තමයි දුක එන්නේ. නමුත් මමත්වෙන් අපෑදයට පස්සේ ඒ ඔක්කොම ඊට වඩා හුරු වෙනවා. එතකොට හැබැයි මම දැන් ඒ කියන්නේ එතනට මම දැන් එතනට එනකන් කියන්නේ එතන එනකන් තාම 100% නෑ නේද? ඒතකොට තාම ඔය මොනාරි සමක් කියන්නේ කැමති මොකක් හරි හම්බුනොත් එක්ක පොඩ්ඩක් සතුටුයි. ඔව්. අකමැති දෙයක් වුණොත් දුක් වේ. එතකොට ඒ වෙන දේ ඒ කියන්නේ මොකක් හරි වුණොත් ඒකට ඔපොසිට් දේ හිතින් බලෙන් මතක් කරවලා අර නියුට්‍රල් එක තැනකට ගෙන්නන්න බෑ. පුළුවන්. ඒක තියෙන්නේ නෑනේ. ඒක තියෙන්නේ නෑනේ විතරවට. ඒ කියන්නේ ඒක ආයතෙන් කරන එකනේ. නම් දැන් මේව බලෙන් කරන්නේ නැතුව අපි ඒක අවබෝධ කරගත්තා. ඒක තමයි ආන්නේ මම කියන්නේ හරියට එක්ස්ප්ලেইন කරලා කියන්නේ ඒක තමයි මට ඒක අවබෝධ කර කියන්නේ ඒක අවබෝධ කියන්නේ දැන් දුක් දැන් මට මේ මොකක් හරි වෙලා දැන් දුකක් ඇති වුණා දුකක් ඇති. ඔව්. තේරෙනවා මට අවබෝධ හැබැයි මට තේරෙනවා දැන් මේක ඔව් ඒ වුණත් වෙලත් ඉවරයි අර මල්ලික වගේ ඒක වෙලා දැන් මම දන්නේ දවස් ගානක් හරි පැය ගානක් හරි ඒකේ හිතත් මැරිලා ඉවරයි අසුත් මැරිලා ඉවරයි ඔක්කොම ඉවරයි මොකක්වත් නැහැ මම දැන් ඒක මට එන්න එක තේරෙන අර අවබෝධ කරගන්න මේ සපෝට් එන්නේ කියන්නේ ඒක අවබෝධ කරගන්න මට මගෙන්ම ප්‍රශ්න අහන්න පුළුවන්ද මට අනිවාර්යෙන් පුළුවන් ඒක මාරු එතකොට ඒකෙන් ගොඩක් අර හිත වැටෙන එක වෙනව තියෙනවා ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත බලනකොට දැන් දුකක් ඇති වුණාට පස්සේ ඒකේ අනිත් පැත්ත බලනවා සැපක් ඇති වුණාට පස්සේ ඒකේ අනිත් පැත්ත බලනවා හැම එකෙම දෙපැත්තක් තියෙනවනේ ඔව් දුකක් ඇති වෙනකොට සැපකුත් තියෙනවා අනිත් පැත්ත ඔව් සැපක් ඇති වෙනකොට දුකකුත් තියෙනවා දෙපැත්ත වෙනකොට පස්සේ මාර කහණයක් හිතන එතකොට. මොකද දෙකම අල්ලගන්නේ නැහැ. හැබැයි සැපේ සතුට වෙන්න පුළුවන්.
හැබැයි දුකේදී අඬන්නේ නැහැ. වෙනසකට තියෙන්නේ. දුකේදී දුක් වෙන්නේ නැහැ. හැබැයි සතුට වෙනවා. ඒක හොඳයි නේද? ඒක වරුනේ. ඒ කියන්නේ දුක වලට සැප ආදේශ කරන්නේ නැතුව දුකෙන් මිදුණා. ඒක හොඳ වෙන්නේ. දුකෙන් මිදුණා ඉවරයි. මොකද මම අම්මිට කිව්වා මට අර ඒක පළවෙනි දවසේ මට ඒක අවබෝධ වුණාට පස්සේ ඒක හරි ඔව් ඒක හරි ෂෝක් එකක් ඉන්න. ඔව් හැබැයි දැන් අම්මිට කිව්වා මට දැන් සමහරවිට එක දවසක නිකන් හිතුණා නිකන් මම ආපස්සට ගිහිල්ලාද කියලා. මොකද ඒ තැනේ නැති නිසා. නෑ කමන්නේ. ඒ ආපස්සට ගිහලා ආයි හයියෙන් යන්න පුළුවන්. ආපස්සට යනකොට ගලහක් එනවා. ඊට පස්සේ ආයි හයියෙන් යනවා. ඒවා පුළුවන්. පාරේ. ඒ ගලකින් විතර පතර කරලා ඒ ගල නැති යනවා උස්කා. එහෙම පුළුවන්. ඒ කම්පා වෙලා දැන් නැහැ. ඒතර වැටෙන්න තරම් නැහැ. වැටෙන්න දැන් නැහැ. මොකද එතන හේතුවක් නැහැ නේ. ඒ කියන්නේ දැන් එහෙම අවස්ථාවක් තියෙනවනේ. සමහර අඩිය පතර ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක ගන්නවා ඊට පස්සේ අඩිය දෙක ඉස්සරහට තියෙනවා. ඔව් අඩිය පතර ගත්තා කියලා පස්සේ යන්නේ නැහැ. ඒක ගන්නේ තව අඩි 10ක් ඉස්සරහට තියන්නේ. ඒකේ කිසිම දෝෂයක් නැහැ. ඒක එතන හිත වැටෙන්න පුළුවන් එතකොට. හිතේ එතනින් පස්සට ආවම නෑ ඒක ඉස්සරහට යමක් වෙන්න පුළුවන්. ඒ වගේ 30000 ගුණින් ඉස්සරහට යන්න වෙන්න පුළුවන් ඒ කාඩිය පස්සට ගන්න. එහෙමයි. ඔව්. අවුරුද්දට දුවලා ආයෙත් එන්න මාම ඉවරයි බස්. දුවන්නේ නැතුව අඩියට පස්සට තිබ්බත් ඉවරයි. ඒ දුවන්නේ අඩිය පස්සට තිබ්බ තමයි මේ කියන්නේ. එතකොට දිනුනේ පළවෙනි. ඔව්. හැබැයි පළවෙනි ලෝකේ කවුරු පිළිගන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිගන්න අවශ්‍යයි. ඒ විදිහට කවුද කියලා දන්නවනේ. මායාකාරයෝ ඔක්කොම. මං ඇතුළු ඔක්කොම මායාකාරයෝ. හීනෙන්නේ. නැගිටින පස්සේ ප්‍රශ්නයක් නැහැ. අලුතෙන්ම නැගිටින්න. දැන් මයිත් මම අයියට දැන් මේ කතා කරනකොට මට කියන්නේ දැන් ඔව් මට දැන් කියන්නේ දුක ඒ මොනවත් නැහැ කියන්නේ මම මේ කම්පා වෙනවා දුකක්වත් එහෙම මොනවත් නැහැ අර good හැබැයි අර මට තේරෙන්නේ මේ ඊට පස්සේ දැන් ලෝක ජීවත් වෙන්න ඕනේ දැන් කරගෙන යනකොට දැන් ඒ වෙච්ච දෙයට පස්සේ දේවල් තියෙනවා දැන් මට තාම මොනවද කියන්නේ සල්ලි ගිනුම් වගේක් sort out කරගන්න තියෙන්නේ මට ওই මිනිස්සුන්ට කතා කරන්න යනකොට හිතෙන් ඉතින් මතක් කරවනනේ මන් දන්නේ නිකන් ඒව මතක් කරන්න ඕනේ නෑ එතකොට ඒක විතරයි. එතකොට ඒක විතරයි. ප්‍රොබෝ කෙරෙක් කරනවා. නෑ ඔය ඇතුලේ ඔක්කොම දාන්නවා නමුත් එතකොට එතෙන් තෝරන්නේ. එතන දරුණු. ඒ කියන්නේ එළියෙන් දරුණු වෙනකොට ඇතුලේ මලක් වගේ. ඇතුලේ මලක් වගේ. එළියෙන් දරුණු. ඇතුලේ පස්සේ එළියෙන් ගලක් වගේ ඇතුලෙන් මලක් වගේ. අනිත් වෙලාවට එළියෙන් මලක් වගේ ඇතුලෙන් ගලක් වගේ. ඒ ඇයිද කියන රහතුන් කියලා. ඒ කියන්නේ මාරේ ගන්න. ඔව්. ඈ දෙකටම නැහැ. දෙකේ. අර වේදනාවේ වාහනේ වලට ඔය යොන්තු මනසිකාර කරන්නේ නැහැ. වාහනේ රෝන. එහෙමයි තියෙන්නේ. නැතුව මේ වාහනේ වලට වරහන්න එහෙම එකක් නැහැ අතරම. එහෙනම් පුළුවන් අය ඇති ඒ කෙනාට සාපේක්ෂව. නමුත් එහෙම එකක් නැහැ. එතන කරන කටයුතු සිහියෙන් කරනවා එච්චරයි. නමුත් ඒක කටයුත්තක්වත් ඒක අල්ලගන්නේ නැහැ. ඒ නිසා දුකෙන් වපස හරියන්නේ නැහැ. සතුට එන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන්නම සතුට විතරයි. දුකේ සීමාව කපහැරලා. සතුට ඕනේ සතුට තියාගන්න. දුක විතර කපහන්න. ඒක හොඳයි. ඔව් ඒක හොඳයි. එතකොට දුක සම්පූර්ණයෙන් කපහන්නකොට සතුට කියලා මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේක තමයි සදාකාලික සතුට. හැමදාම සතුට විදිහට. මේ සතුට මොහොතකින් දුකට පෙරලෙනවනේ. ආයෙ දුක සහිතව සතුට පෙරලෙනවා.
ආයෙ සතු දුකට පෙරන පෙරලෙන්න තේරුම් ගන්න. එහෙම. ඔව් දැන් මම ඒ අතනදි මට ඕන විදිහට හදා ගන්නවා. මට ඕන විදිහට හිතක් හදා ගන්නවා. දැන් තියෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. එතනදි මට ඕන විදිහට එකක් හදා ගන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක නිවන් සැප. මම දැන් වලේ කියන්නේ තමයි ඉන්න ස්ටේ මම ඉන්න ස්ටේට් එක හැටියට ඒ කියන්නේ දැන් ඔය ටික දැන් කරන්න ගියාම ඊළඟට ඔය most likely මේ දුකක් ඇති වෙයි අනම ඒක normal ඒ කියන්නේ එහෙමද වෙන්නේ මට තේරුණා අපිට කියන්නේ මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මම එක්ස්ප්ලেইন කරපු එක මට තේරෙනවා. ඔව්. මට හිතෙන්නේ මගේ I'm not there කියන්නේ මට හිතෙන්නේ මම තාම මගේ හිත එතනට පවත් වෙන්න තාම as in I'm not there yet කියන්නේ ඒක උඩ දැන් කියන්නේ මම දැන් මේ ඉන්න ස්ටේට් එකේ හැටියට මම දැන් ඔය කතා කරලා ඔය ගිනුම් මනම්න සෝට් අවුට් කරන්න ගියාම ඉතින් මට දුකක් ඇති වෙයි කියලා මට සැකයක් තියෙනවා. සැකයක් ඒ කියන්නේ මට හිතෙනවා. ඔව්. ඇති වෙයි කියලා. ඉතින් ඒක normalද කියලා අහන්නේ. ඇත්තම normal. ඒතර මුකුත් නැහැ ඇත්තම. ඒක normal කියලා දැක්කොත් ආ ඒක ඇත්තම normal වෙනවා. වැඩිත් ඔක්කොම normal වෙලා යනවා. අර ඒ කලින්ම ඒ කියන්නේ දැන් ඒ කියන්නේ යකා දකින්න කලින් යකාට බය යකා දකින්න කලින් යකාට බයයි. බයලා ඉන්නවා. ඔව් යකා දකින්න කලින් තමයි යකාට බය. යකා දැක්කට පස්සේ යකාට බය නෑ ඊට පස්සේ. දැන් යකා දකින්න කලින් යකා පෙන්නනවා. මේ ඉන්නේ යකා කියලා පෙන්නනවා. එතකොට බය වෙන්න දෙයක් නැහැ නේද? දන්නවනේ වැඩේ මොකක්ද කියලා. එතකොට අර වැඩේ ලස්සන වෙනවා. ඔව්. ඒක එහෙම තමයි එන්නේ. ඒ කියන්නේ අපි ඒක කලින් මුකුත් නෑ. කලින් ඒක මේව කරන්න යන්නේ නෑ. පුරෝකථනය කරන්නේ නෑ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩේ කරනවා. එතකොට ඒක හරිම වැඩේ වෙනවා. අර කලින් පුරෝකථනය කරලා මම පොඩ්ඩක් තේරුණා. ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ ඒ කියන්නේ ඒක මොකද්ද කරන්න ඕනේ කොහොමද කතා කරන්න ඕනේ මොකද්ද කරලා ඉවර කරන්න ඉතින් පොඩ්ඩක් හිතනවනේ මම ඇත්තටම මගේ ඔළුවට එන ආපු අදහස තමයි මේ එතකොට අර මම නිකන් යකාව දකින්න කලින් යකා දකිත්තාම මොනවද කරන්නේ ඔයාලා ප්ලෑන් කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔව්. ඒක ඊට පස්සේ මම දන්නේ නැති. ඔව් බලන්න යකාව නැත්තම් අපරාධනේ. වර්තමාන කැප කරලා. ඔව්. ඒ කියන්නේ වර්තමාන මොහොතෙන් දැන් හිතන්නේ හිත වෙන දේ ගැන. ඒ හිතනකොට දැන් හිත ඒක හිම දෙයක් වුණ නැත්නම් ආත්පසින් වෙනස් දෙයක් හිතුනොත් එහෙම. ඔව්. අර හිතපු ටික ඔක්කොම වර්තමාන කාලේ කාදමියක් වෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒක නෙගටිව් පැත්තට හිතනද පොසිටිව් පැත්තට හිතුවොත් එතන ඉවරයි. ඒ කියන්නේ දැන් ඇයි නෙගටිව් එකක් පොසිටිව් විදිහට හිතන්න අපි දන්නවා. පොසිටිව් එකක් පොසිටිව් විදිහට හිතන්න දන්නවනේ. ඔව්. දෙකම දන්නවනේ ක්‍රම දෙකම. ඒ කියන්නේ නෙගටිව් විදිහට මේ සිටුේෂන් එක පොසිටිව් විදිහට හිතන්න කොහොමද කියලා මම හිතනවා දන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ නෙගටිව් එකක් පොසිටිව් වෙනවා පොසිටිව් එකක් පොසිටිව් වෙනවනේ. ඒ කියන්නේ දුක සපක් වෙනවා සපක් වෙනවා. මේ විදිහට හිතුවා. ඇයි දුක තිබිලා නැහැ සැපේ සැප තිබිලා නැහැ කියලා අවබෝධ කරගන්නවා. ඔව්. ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට කිසිම දෙයකින් ගන්න බැහැ සතුටක් කියලා. ඒ සතුට හොරුන්ට ගන්නත් බැහැ. ඒ සතුට හොරුන්ට ගන්නත් බැහැ. ඒ සතුට වෙන කෙනෙකුට උදුර ගන්නත් බැහැ. ඒ සතුට නැති වෙන්නෙත් නැහැ. ඒ සතුට වැඩි වෙන්නෙත් නැහැ. ඒ සතුට අඩු වෙන්නෙත් නැහැ. එතෙන් යනකොට පොඩ්ඩක් හැප්පිලි වෙනවා වගේ ඒවා ගණන් ගන්න දෙයක් නැහැ. හැබැයි ඒ වෙන්නේ යද්දි වෙන්නේ අර වෙන්න තිබිච්ච අය 90%ක්ම අඩු වෙලා තමයි වෙන්නේ. වෙන්න තිබිච්ච අය 90%ක් විතර අඩු වෙලා වෙන්නේ. මේ 90%ක් අඩු විනා බුදු අම්මෝ. ඒකනේ. එතනට ඒක බයද නැහැ. ඒ සාමාන්‍යයෙන් මේ මාර්ගය වලට පස්සේ අහෝසි කරනවා සෑහෙන ප්‍රමාණයක්.
මේ අර ප්‍රබල කර්ම විතරක් සාමාන්‍යයෙන් එනවා මේ ජීවිතේදී. ඒකද අර ඇත දැක්කට පස්සේ ඒකද අතුරුදහන් වෙලා යනවා. ඒක සතුටින් මේ තියෙන ඊට පස්සේ. මේක දෙක තමයි මම ධම්මිට කියවුවා මම මේ මම අම්මලට ලංකාවට එන්නද කියලා ඇහුවෙත් මට මේ කරන්න දෙයක් නැති නිසාවත් නෙමෙයි මේ වගේ කතා කරන්න හම්බෙලා මොකද මට මෙහෙමල්ලේ මෙහෙම කතා කරන්න ඩිස්කස් කරන්න කට්ටිය නෑනේ මට අඩු ගානේ අම්මිත් එක්ක වුණත් මම කතා කරනවා නැත්නම් මල්ලි වුණත් එච්චර දුර නෑනේ කතා කරන්නලා මේ කීක මම ඉතින් මොකද මට මේක තමයි කියන්නේ මේම ඩිස්කස් කරනකොට මට තව ටිකක් ඒ පුළුවන් හැම වෙලේම මට ගන්න මම ආන්ත කරන්න හැම වෙලේම පුළුවන් හැම වෙලේම මම මට ගන්න දැන් ගාවට එතකොට කතා කරලා ඉන්නකොට ඔක්කොම නැතිලා යනවා දැන් පුළුවන් හැම මිස් කෝල් එකක් ගන්න මෙසේජ් එකක් දාන්න මට අගල ගන්න මෙච්චර මට පොඩ්ඩක් ඒක ටිකක් තදින් වැදුණා මම දන්නේ ඇයි කියලා. ඉතින් ඊට පස්සේ මම ඒක දැක්කා මම ක්වෙස්චන් කරන්න ගත්තේ. ඇයි ඒ වගේම මට සකස් වෙන්නේ? ඒක හේතුව මොකක්ද කොහොමද ඒක වෙන්නේ? මේ ටික තව ශක්තියක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ වෙච්ච ටිකේ ශක්තියක් නේ. ඔව්. දැන් ආයෙමත් ඕ ටික මුණා කියලා අපි හිතමුකෝ. එතකොට දැන් ඔරොත්තු දෙන හැකියාව වැඩි නේද? ඔව්. එහෙනම් ආයෙ ටික එන්න ඉඩ ගන්න නෑ කියන්නේ. දැන් ආයෙ ටික වෙන්න ඉඩ ගන්න නෑ ඒකට. ඉතින් ප්‍රශ්නේ ඉවරයි. ඔව්. දැන් ආයෙත් දැන් බය නෑ. දැන් ආයෙ යකෙක් කියලා බය වෙන්නේ නෑ නේද? නෑ කියලා කියනවා. දැන් ඒක එකපාරක් වුණා කියලා ඊළඟට ඒක නොවෙන්න නෙවෙයිද වැඩ කරන්න ඕනේ. ඈ? ඒක දැන් එකපාරක් කියලා ආයිත් යකක් දකින්න නැති වෙන්නේ නේද මල්ලි වැඩේ කර. ඒ කියන්නේ ජීවත් වෙන්න ඕනේ කියන එක. නෑ දැන් යකා ආවත් නාවත් ප්‍රශ්නේ නෑ. ඒ දැන් ආවත් නාවත් ප්‍රශ්නේ නෑ මොකද දැක්කනේ. දැන් බය නෑ. ඊට පස්සේ යකාව යාළු කරගන්නවා. ඊට පස්සේ යකාව යාළු කරගන්න දෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ. එහෙම. යකාව යාළු කරගත්ත පස්සේ ප්‍රශ්නයක් නෑ. ඔව්. ඊට පස්සේ ආව ගියපු විදිහට නියම කරනවා. අපිට ඕන දුන්නා. අපි පැත්තේ නෝ. ඔව්. නේද? ඔව්. එතකොට දැන් දැක්කට පස්සේ බය නෑ. ඒ ඉඳලා පස්සේ බය නෑ කියන්නේ මේ ඒ දුක් වලට බය වෙන්නේ නෑ. බය කියන්නේ කොහොමද මගේ මට එහෙම බයක් නම් කවදාවත් දැන් බය නෑ දුක. ඔව් ඒක තමයි ඒ යාළුවෝ ඒ කියන්නේ හිත වැටෙන එක බයක් හිත. ඔව් අන්න රයිට්. හැමෝටම තමයි. හැමෝටම වෙනවා. හැම මනුස්සයෙක්ම වෙනවා. හැම දෙවියටම වෙනවා. හැම දෙවියටම හැම මනුස්සයෙක්ම හැම බ්‍රහ්මයටම වෙනවා. ඒ සෙල් 100ම සෙල් වෙන්නේ නැතුව ඉන්නේ රහතන් වහන්සේලා විතරයි. අනිත් කට්ටිය අර ඒ කියන්නේ මොකට හරි අපි හේතු වෙලා ඉන්නකොට ඒ හේතු වෙන එක හෙලවෙනකොට අපි හෙලවෙනවනේ. ඔව්. අපි මොකටවත් හේතු වෙලා නැත්තම් හෙලවෙන්නේ නැහැ. හෙලවෙන්නේ. ඔව්. අන්නේ සබාවට වස්තන එහෙම එනවා. ඒ නමුත් ඒක ප්‍රශ්න නෙවෙයි මාර්ගෙන් කරාට ඒවත් පටපට ගාලා දකින්නකොට එතන ඒ දුක් ටික අවසන් කරනවා. ඒවට කලකිරෙන්නේ නැහැ. ඒවට බය වෙන්නේ නැහැ. එතකොට ඒවා ওই දුක් ඔක්කොම අවසන් වෙලා යනවා. ක්‍රමානුකූලව ඒ ඔක්කොම අවසන් වෙලා ගිහින් ඒ සදාකාලික සැපේ සතුටටපත් වෙනවා. ඒක තමයි වෙනස් වෙන හිතක් හදාගන්න. ඔව්. ඒ කියන්නේ විතක එළිය ගලක් ඇතුලේ මලක්. විතක ඇතුලේ ගලක් එළිය මලක්. ඒ හිතේ. හැදයන්නේ. මොකක්වත් අල්ලගෙන
අල්ලන් ඉන්නේ. නෑ මොකද අල්ලගෙන නෑ. ඒ අල්ලගෙන නෑ කියන එකක් අල්ලගෙන නෑ. මට අල්ලගෙන නෑ කියන එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මොකද අල්ලගන්න නැතුව පරිහරණය කරන්න පුළුවන්. කැමති දෙයක් කන්න දෙන්න පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. කැමති දේ තවක් කරන්න පුළුවන්. ඉතින් පස්සේ ඒ කියන්නේ ඒකට ওই වෙලාව ඒ කියන්නේ කියන්නේ වෙන ඒකට හැම සාමාන්‍ය වෙන හැම ඒ කියන්නේ ඒතර ඒ වෙලාවට උනත් ඒ කියන්නේ දුකක් නෙවෙයි හැබැයි කියන්නේ ඒ වගේ මේ සිටුේෂන් එකක් වුණාට වෙන්නේ එකම දේ හිත වැටෙන්නේ නැති නිසා අල්ලන්නේ නැති නිසා ඒකෙන් කම්පාවක් නැහැ. ඔව් ඒකෙන් කම්පාවක් නැහැ. ඒ කම්පා වෙන්නෙම ඒක දරා ගන්න බැරි ගමත් එක්කනේ. ඒක රැවටීමත් එක්කනේ කම්පාවක් ඇති වෙනවා නම් කම්පාවක් ඇති වෙන්නේ. ඒක නෝවට කරාට කම්පා වෙන්න දෙයක් නැහැ නේ. කාරණාවක් නැහැ නේ. පුද්ගලයෙක් නැහැ, වස්තුවක් නැහැ. මොකද දෙන්නේ නැහැ. එහෙම එදුනත් ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා. යාට ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් අයත් එයාගේ ලෝකෙදී ඒ නිසා යාට ප්‍රශ්නයක් නැහැ. ඔය නෑ මම ඒක හිතේ ඉතින් මම බලි කිව්ව දේ ගැන පොඩ්ඩක් දෙන්න ඔලුවට ගියා. ඔලුවට නෙමෙයි මන් දන්නේ නැහැ. thinking about it. අපිට මේ ඔක්කොම ඉතින් මම අර එක දවසක මාළික හැබැයි මේ ඔක්කොම සමහරලාට දැන් මට එච්චරම තදින් නෑ. හැබැයි සමහරලාට දැන් නිකන් ෆිසිකලි ඇත්තට වෙනවා වගේ කියන්නේ very real කියන්නේ අර නිකන් ඇත්ත වගේ තමයි දැනෙන්නේ තේරෙන්නේ. තමයි හිත හදලා පෙන්නන්නේ ඒක. එතකොටම අර ඇත්ත පොඩ්ඩක් පෙන්නුවා නම් හරි. ආයෙ නැති වෙනවා. එහෙම 10 පාරක් විතර ගමනට ඒක අතුරු ගන්නවා. නොවන මට්ටමට කියනවා. ඒක මටම කරන්න බැයිද මම? ඒ මට පෙන්න ගන්න බැයි. එහෙම එනකොටම පේන දවසක් එනවා. එදාට ඔක්කොම ඉවරයි. දැන් ආවට පස්සේ දැන් පේන්නේ. ඔව්. එනකොටම පේන දවසක් එනවා. එනකොටම පේන දවසට මේ එන්නේ නැති වෙනවා. එනකොටම පේන්නේ නැහැ. එන්නේ නැති වෙනවා. එතන ඉවරයි. එතකොට සතුටු විතරයි තියෙන්නේ. හැබැයි ඒතකොට එන දේවල් ඒ ටිකටම එනවද? ඒ කියන්නේ එනවා අපි නෙමෙයි කියන්නේ. ඒතකොට ඒකට ඇලෙන්නේ නැහැ. එනවා බාර ගන්න කෙනානේ. එතකොට එන්නේ නැහැ. ඉතින් එන්නේ බාර ගන්න කෙනා ඉන්නින්ද එන්නේ. ඔව් එහෙම. දේශාපේක්ෂනේ. එතකොට මේ එතනින් ඉවරයි. එන්නේ බාර ගන්න කෙනෙක් ඉන්නින්ද බාර ගන්න කෙනෙක් ඉන්නේ නැහින්ද? දෙකම නැත්තා ප්‍රශ්නයක් නෑ. ඔබ හොඳට හිතන්න ඕන. හා. ඒ කියන්නේ දැන් උතරින් නම් අර ඇමරිකාවට දාලා උඩ හිතන්න ඕන. ඒක තමයි මගේ මොකක් හරි එකට මගේ යාළුවෙක් මල්ලි ප්‍රශ්නයක් ආවා. ඒක මගේ මට දැන් මතක් වෙනවා මම පල්ලි සමහර කෙනෙක් ගැහුවා මේ. ඒ කියන්නේ කාය කියන දේ එතකොට නැති කරගන්න එක එතකොට ඒක නැසගේ කොන්ට්‍රෝවර්ෂල් එකනේ කෑව ඒක නෙමෙයි සොලියුෂන් එක කියලා. ඔව් ඒක සොලියුෂන් එක කියලා පේනවායි මේ ඉන්ද්‍රිය ඥානයකට බලන කට්ටියට. නමුත් ඒක සොලියුෂන් එකක් වෙන්නේ නැහැ. මොකද මේ කය හැදුනේ. අර බරෝඥාන මට්ටමක ඉඳන් අර ජීවිතේ විපාකට හැදිච්ච ගන්න. ඒතකොට ඒක නැවත ආයෙ ගිහිලා දුගතිය ගිහිලා ආයතන ටික පහළ වෙනවා. පුද්ගලයෙක් උපදිනව නෙමෙයි නැවත ආයතන ආයෙ පහළ වෙනවා දුගතිය. මොකද ඒක තමාට දැන් තමාට ද්වේෂ කිරීමක් නේද? ඒක තමන්ට තමන් මරන්න අයිතියක් නැහැ. මොකද තමන්ට අයිති නැහැ නේ. ඔව්. දැන් මේ කය අයිති සබාදාමට. ඒකෝර මේක මරන්න අපිට අයිතියක් නැහැ. නරුවොත් එන්නේ කෙලින්ම අපාගත වෙනවා. එහෙම. මොකද අපිට අයිති දෙන්නේ. ඔව්. ඒකයි. දැන් අපි දැන් කාටද ගැහුවොත් එහෙම ඒ මනුස්සර පෞසිද්ධ දෙන්න බෑ අය හරින. අපිට පෞසිද්ධ දෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපි ගහන දින අපිට.
වැඩේ වෙන්නේ කයෙන් නෙමෙයි. ඔව් මේ දුක කියන එක සකස් වෙන්නේ කයෙන් නෙමෙයි. කයින් නෙමෙයි. කයෙන් නෙමෙයි දුක කියන එක සකස් වෙන්නේ. කය පිළිකාවක් කියලා ඔක හිතකින් දැනගත්තට පස්සේ පිළිකාවක් කියලා දුක ඇති වෙන්නේ. ඔව් නේද? කය නැති කරාගෙන ඒ පස්සේ ඉස්සෙන්නේ නැහැ. නැවත ආයෙ ගිහිල්ලා දුක තිස් කය පහළ වෙනවා. සම්මති. එතකොට ඊට වඩා ඒ ඉන්දිටන් හම්බ වෙනවා. ඒක සොලියුෂන් එකක් නෙවෙයි. ඒක ලොකු ඕඩකමක්. ඒ කියන්නේ ඒක යා දන්න නිසා එයාගේ තින්කින්. එයාලා හිතන විදිහත් එක්ක යාලට ඒක සොලියුෂන් එකක්. ඒ කියන්නේ අවිද්‍යාව ඇතුළේ සොලියුෂන් ගොඩක් තියෙනවා. මේ මිනිස්සු ඉස්සරහට කරලා තියෙනවා. ඒක කරලා තියෙන කරගත්ත කට්ටිය ඒක. ගිනි තියාගන්න. ගින් තියාගත්ත. එහෙම ගිනි තියාගත්ත අය එහෙම ඉන්න ඒ ගිනි තියාගෙන එක්ක පිහින් බෙල්ල බබාගෙන මරනවා. එයා ඉතින් මිනිස්සු දුගතිය පහළ වෙනවා. පෙරේත ලෝකේ ඉහළ පහළ වෙනවා. එතකොට ඊට වඩා දුක් විඳිනවනේ ජීවිත කාලෙක ගින්නේ. එයා ගින්නේ පුච්ච ගන්න එයා ගින්නට කැමති හින්දානේ. එතකොට එයාගේ හැකන්නාසේ දිවකයි මනස කියන එක ගිනි ජාලාවක පහළ වෙනවා. අපි කියනවා අවිචී දිවේ කියලා එයා කැමති ගින්නේ පුච්ච ගන්නනේ. කැමති දෙන්නේ හම්බෙන්නේ. කැමති දෙන්නේ හම්බෙන්නේ. එතකොට එයා ගිහලා අපිට පහළ වෙලා එතන ඊට හැම වෙලෙම පිච්චෙන්න ඕන. අපිට මේක මේ සිස්ටම් එක මේ දැන් අතේර like I understand මේක ඇත්ත නෙවෙයි කියලා කියන්නේ ඇත්ත නෙවෙයි how do you say මේ අර සම්මුති ලෝකයක් එක නෑ තියනවා කියන්නේ එකක් නෑ අපි එක්සිස්ට් කරනවා හැබැයි දැන් ඉන්නවනේ සාමාන්‍ය වෙන මිනිස්සු ඉන්නවනේ හරිය නැත්නම් අපි මට මේව වැඩේ කරපු ගෑන් ළමයා කියලා නිකන් හිතමු බලමු එතකොට දැන් ඒක if it's not ඒක නැත්තම් ඒ මිනිස්සුන්ට ඒකෙන් නරකක් වෙන්නේත් නැහැ හොඳක් වෙන්නේත් නැද්ද නැත්තම් ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් බලනෝනේ ඔව් ඒ මිනිස්සුන්ගෙන් පැත්තෙන් බලනකොට ඉන්දිටන් හම්බ වෙනවා ඒ කියන්නේ දවසක් අර ඒ කියන්නේ අපි කරපු දේවල් අපිම ගෙනියනවනේ සම්මතියද ඒ මිනිස්සුන් වන්ද කරලා නැහැ නේ රහතුන් නෙමෙයිනේ එතකොට ඒක බලට එනවා ඒ කියන්නේ දවසක් ඒ එළුවගේ බෙල්ලක් කපලා ඒ මනුස්සයා එළුවගේ රෝම ගානට බෙලි කැපෙන්න උනා මේ මනුස්සයාට සතර ඉපදෙනවා එළුවෙක් වෙනවා බෙල්ලක් කරනවා ඒ කතාවක් තියෙනවා ඒ වගේ ඒ තරම් අර කර්ම විපාක කියන එක ඉන්දිටන් එන්නේ ඒ විදිහට නෙමෙයි ධර්ම විදිහට එහෙමයි. හැබැයි ඒතකොට ඒ ගමම අනිත් පැත්තට දැන් මම නිකන් කියන්නේ කරන්න නේ දැන් මම ගිහිල්ලා නිකන් කාගේ මිනිස්සුක මන් දන්නේ නැහැ උල්ලුවට ගැව්වොත් හරි අනිත් තේරෙනවා දැන් ගැව්වොත් හරි මොකක් හරි ඔව් තේරෙනවා ඒතකොට ඒක මට ජීසි එකේ ඔව් ඒ කියන්නේ දැන් අපි වෙන මිනිස්සු උල්ලුවට ගහන්නේ ගියේ මේ උල්ලුවට ගහන්නේ කැමතිනේ අපි ඈ ඉතින් අපිට උල්ලුවට ගහලා නැතද ඒක සම්මතේ කර්ම විපාක කියන්නේ ඒකට අපි කැමති දේ අපිට හම්බ වෙනවා කියන්නේ. දැන් සතු මරන මනුස්සයා මරන්න කැමති නෑ. නැත්තම් මරන්නේ නෑනේ. ඔව්. එතකොට ඒ මරන්න අකමැති නම් ඒකත් අකමැත්තෙන් මරනවා කියන්නේ ඒකත් කැමැත්තනේ. අකමැත්තෙන් මරනවා කියන්නේ කැමැත්තන්නේ ඉතින්. හරිද? එතකොට ඒ මනුස්සයාට ඉන්විටන් හම්බෙන්නේ ඒ මැරෙන විදිහක උපතක් සමගින්. සකස් වෙන ආයතන 15 වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වී දැම්මොත් වීනේ පැලවෙන්නේ නැහැ. මුන් දැම්මම මුන් පැලවෙන්නේ වගේ තමයි. අර චේතනාව බික්කේ කම්මම දාන්නේ ඒකයි. චේතනාවට අනුව ඒ කර්ම විපාක ගෙනත් දෙනවා. චේතනාව තමයි. ඒ තමයි චේතනාවක් නැතුව මොකක් කරක තේරෙනවා මම කියන්නේ මට මම ඒකයි ක්වෙස්චන් එකක් ආවොල්ලුවට ඒක චේතනාවක් නැතුව ගිහිල්ලා දැන් අපි දැන් අර පල්ලි වගේ අපි මේ බඩු අපි දේවල් පාවිච්චි කරනවා ඒකට දැන් කැමැත්තක් නැහැ කැමැත්ත ඒ වගේ ස්ටේට් එකක මොනාරි කරොත් කෙරෙන්නේ නැද්ද ඒක නෑ ඒ වගේ ස්ටේට් එක මොනවකට ප්‍රශ්නයක් නෑ මොනවා එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන් එහෙම දැන් සහතනතරම පාරනකොට කුම් පෑගල වරනවා කියන්නේ එහෙම මොකුත් නෑ එතන විපාක නෑ විපාක පක්ෂයක් නෑ මොකද චේතනා පහල කරලා ගන්න නෙමෙයි එයා අතින් අත්තර දීමකින් දැන් මේ රහතන් වහන්සේ නමක් අතින් අත්තර දීමකින් මිනිස්සු මරනවා කියන්නේ ඔව් ඒ රහත් බව නැති වෙන්නේ ඒ කර්ම විපාක වෙන්නේ නෑ රහෝසි කර්ම කියන ගානට එහෙම කර්ම විපාක වල දීමක් නෑ මොකද යා සත්පුද්ගල දෘෂ්ටිය නෑ සත්පුද්ගල කියලා දෘෂ්ටියක් නෙමෙයි නෑ ඒ දෘෂ්ටිය එක තමයි අර කර්ම විපාක එන්නේ ඇයි දැන් මට ඌ ගහනවා ඌ මට ගහනවා දෙකේම උඩ ගාලා දිනවන්නේ ඔව් ඌ ගහනවා ඌ මට ගහනවා ඒ වගේ හිතේ තමයි මේ සතර කියන්නේ ඒකයි තියෙන්නේ ඒ කියන්නේ එහෙමයි එකක් ගහුවොත් 100ක් ගුටි කනවා එතකොට එන අසාධාරණයි මේ කණුවේ කියන්නේ ඒ කරන්නේ එන අසාධාරණයි ඒක ගුටියයි ගහුවේ ගුටි කෝටියක් විතර කසරේ හම්බෙනවා දැන් මේක අසාධාරණයි ඔව් ඒ හින්දා තමයි මේ නිවන් දකින්නේ නෑ ඒක තමයි මට තියෙන මම කිව්වම මට කිය ඔළුවට ප්‍රශ්න ගන්න නෑ ඒ වගේ
ඔව් ඒක හොඳයි anyway නම් මොනවද දැන් වල යන thank you very much මට මම ඒක තමයි මට තිබ්බ ඉස්සෙල්ලාම ප්‍රශ්න තුනකට තමයි මම වීඩියෝ උතත් උදේ ආයේ මට ඒක තේරුම් මට මැසේජ් දාන්න මම ඕල්ලා ගන්න හරි මල්ලි කන්නේ ප්‍රශ්නයක් නැහැ ඕනේ වෙලාවක කතා කරන්න හරි මම දන්නවා වෙලාවෙත් වෙනසක් තියෙනවානේ මල්ලි ටික ඒක මම නෑ පැය ගන්න බෑ මම හැම ඉන්න ගොඩක් වෙලාවට ඕල්ලා ගන්න එහෙම ප්‍රශ්න නෑ ඕල්ලා මොනවා ගන්න හරි